ගොඩක් දෙනෙක් දන්න ඊළඟට ගොඩක් දෙනෙක් නොදන්න කතාවක් කරගෙන තමයි අද ආවේ. මම හිතන්නේ සාමාන්‍ය පෙළ ගණන් ගැන ඉතින් හැමෝම අහලා තියෙන දෙයක් තමයි මෙන්න මේ ඕනම සංඛ්‍යාවක බිඳුනු බලය 1යි කියන එක. 2 බිඳුව සමාන 1යි 3 බිඳුව සමාන 1යි 4 බිඳුව සමාන 1යි. One eternity later. ලක්ෂ බිඳුව සමානයි. ඒත් එකම තමයි. ඉතින් ඒක මම හිතන්නේ ඕන කෙනෙක් අහලා තියෙන කතාවක්. ඉතින් මේක ආවේ කොහොමද කියන එක අහුවොත් මේක ගන්න උනාට ආවේ කොහොමද කියලා ගොඩක් දෙනෙක් දෙන්න උත්තරයක් නැති වෙනවා. ඉතින් අපි උනත් පන්තිවේදී ගන්න ඊට පස්සේ ළමයි අහනවා ඇයි ආවේ? ඉතින් එහෙම ඇයි ආවේ කියලා අහන අයට දෙන්න උත්තරයක් තමයි අද අරගෙන ආවේ. ඉතින් මේකට ඕන වෙන්නේ හරි පුංචි තියරියක්. අපි දන්නවා මේ දර්ශක නීති වලින් දර්ශක දෙකක් බෙදුවාම 2 3 වෙනි බලය 2 පළවෙනි බලයෙන් බෙදුවාම උත්තරයට එන්නේ ওই දර්ශක දෙක අඩු වෙලා කියන්නේ 2 3 වෙනි බලයෙන් 2 පළවෙනි බලය අඩු වෙලා 2 3 වෙනි බලයෙන් 2 නෙමෙයි ඕනම දර්ශක දෙකක් අඩු වුණාම ඒ උඩ තියෙන දර්ශකයෙන් යට තියෙන දර්ශකේ අඩු වෙලා තමයි උත්තරයට එන්නේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. මෙන්න මේක විතරයි මේක ඔප්පු කරන්න ඕන වෙන්නේ ඇත්තටම මේ මට මෙන්න මේ 2 බිඳුණු බලය කියන එක ලියා ගන්නවා මෙන්න මේ විදිහට. 2 බිඳුණු බලය කියන එක මම ලියා ගන්නවා. 2 පළවෙනි බලය අඩු කිරීම 2 පළවෙනි බලය කියන. මෙතන 2 පළවෙනි බලය අඩු කිරීම 2 පළවෙනි බලය නෙවෙයි. මෙතන ඕන එකක් ලියා ගන්න පුළුවන්. 2 පස්වෙනි බලය අඩු කිරීම පස්වෙනි බලය 6 වෙනි බලය අඩු කිරීම 6 වෙනි බලය. අවුලක් නැහැ. කොහොම ලිව්වා එකෙන් එකක් අඩු කරාම ආයේ 2 බිඳුව වෙනවනේ. ඒ නිසා ඒක අවුලක් නැහැ. ඒක මේක විතර ලියා ගන්න පුළුවන්. දැන් මේකින් ඔයාලට පේනවා මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් මෙන්න මේ තියරි. මේ තියරි ආදේශ කරලා පස්සේ මෙන්න මේ 2 පළවෙනි බලය අඩු කිරීම පළවෙනි බලය කියන එක ලියා ගන්න පුළුවන්. 2 පළවෙනි බලය බෙදීම 2 පළවෙනි බලය. දෙන්නෙක් බෙදුවාම එයා අඩු කිරීමක් විතර ලියන්න පුළුවන් නම් ඉතින් මෙන්න මෙතන දෙන්නෙක් බෙදලා තියෙනවා. එයා අඩු කිරීමක් විතර ලියන්න පුළුවන්. ඉතින් දැන් ඔබේ උත්තරේ පේනවා 2 බෙදීම 2 කියන්නේ උත්තරේ. ඒකයි. ඔය විදිහට මේ අපිට ඕන උත්තරේ ඇයිද දෙන ඕනම සංඛ්‍යාවක බිඳුනු බලය 1යි කියන එක ඔය විදිහට ඔප්පු ගන්න පුළුවන්. අන්තර 2 නෙමෙයි. ලක්ෂ්‍ය තිබුණා. මෙතන ඉන්නේ ලක්ෂ්‍ය බෙදීම ලක්ෂ්‍ය. ඒත් එකම තමයි ඕනම සංඛ්‍යාවක්. බිඳුනු බලය එකක් වෙන්න හේතුව තමයි මෙන්න මේක. දැන් වැඩි කියන්නේ ඔබ නෙමෙයි. මම මෙහෙම අහන්න ඕනේ. බිඳුවේ බලය කීයද? උත්තරේ දන්නේ නැහැ. පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. බිඳුවේ බලය